තෙරුවන් සරණයි සුබ දවසක් වේවා දරුවෝ සියලු දෙනාටම. අද අපි සාකච්ඡා කරන්නේ දරුවනේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2018 වර්ෂයේ පැවැත් වූ බුද්ධ ධර්මයේ විෂය පිළිබඳ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය. එතකොට මේ ඕගොල්ලන්ට මේ තිරේ දැන් දිස් වෙන්නේ ඒ ප්‍රශ්න පත්‍රයට ලැබිච්ච පිළිතුරු. ඔබ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන වෙලාවේදී අදාළ ප්‍රශ්න පත්‍රේ සොයාගෙන ගන්න ඕන අතට. ඒ වගේම අපි සාකච්ඡා කරන්නේ මේ වෙලාවේදී බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ උත්තර 4ෙන්ම නිවැරදි පිළිතුර ගැන පමණයි. නමුත් ඔබ පන්ති කාමරයේදී ඔබේ ගුරුවරයා සමග අනිත් පිළිතුරුත් එක්ක ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡාවේ යෙදෙන්න ඕනේ. නැත්නම් ඔබ තනිවම හරි ප්‍රශ්න පත්‍රයේ අතට අරගෙන ප්‍රශ්න පත්‍රයේ වැරදුන පිළිතුරු මොනවද කියලා සාකච්ඡා කරමින් තර්ක කරමින් තමන් ඉගෙනගත්ත කරුණු අනුව ඇයි මේ පිළිතුර වැරදි වුනේ ඇයි මේ පිළිතුර නිවැරදි වුනේ කියලා ඔබ දැනගත යුතුමයි. වැඩි වේලාවක් යන හින්දා තමයි අපි ඔබට ඉතා කුඩා කාලෙකින් ප්‍රශ්න පත්‍රය කරලා ඉවර කරන්න ඕන නිසා තමයි පිළිතුරු විතරක් මේ වෙලාවේදී ඔබට ඉදිරිපත් කිරීම කරන්නේ. නැත්නම් ඉතාම සාර්ථක වෙන්නේ මේ පිළිතුරු හතරත් එක්කම ඔබත් එක්ක සාකච්ඡාවේ යෙදෙනවා නම් පමණයි. නමුත් දරුවනේ ඔබලාට කාලය පිළිබඳ ප්‍රශ්න ගැටලු ඇති වෙන හින්දා ඉතා කෙටි වීඩියෝ බලන්න කැමති නිසා තමයි මේ ආකාරයට අපි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව කරගෙන යන්නේ. හොඳයි. සියලු දෙනාටම සුබ දවසක්. අපි බලමු ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්نين අහන්නේ මොකක්ද කියලා. සිදුහත් කුමාරයාට ශිල්ප ශාස්ත්‍ර ඉගැන්වූ බමුණු පඬිවරයා වන්නේ සර්වමිත්‍ර කියන බමුණු පඬිවරයෙක් ඕගොල්ලෝ දන්නවා. ඊළඟට දෙක අඟුලිමාල ආලවක කතාවලින් ප්‍රකට වන්නේ බුදුරජාණන් වහන්සේ තුල පැවති පුරිස ධම්ම සාරති ගුණය. ඊළඟට සිදුහත් බෝසතාණන් කින් කුසල ගවේෂීව සිටි අවදියේ පළමුව සත්‍ය සොයා ගියේ ආලාර කාලාම කියන තවුසා ළඟට. ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේට වේරංජාවේදී යව නැමැති කටුක ආහාර වළඳමින් කල් ගෙවීමට සිදු වූයේ 12 වන වස් කාලයේදී. ඊළඟට අර උදේ බමුණා මේ ආරාධනා කළාට පස්සේ ඊළඟට පස්වෙනි ප්‍රශ්නේ ගිලානෝපස්ථානයට බුද්ධ චරිතයෙන් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවූ අවස්ථාවකට නිදසුනක් වන්නේ පූතිගත්ත තිස්ස කතා පුවත. ඊළඟට සිදුහත් කුමාරයා සරණ පාවාගත් බද්දකච්චායනා කුමරියගේ පියතුමා වුණේ සුප්‍රබුද්ධ රජතුමා. හත්වෙනි ප්‍රශ්නේ දානං සීලංච නෙක්ඛම්බං යන ගාථාවෙන් විස්තර වන්නේ දස පාරමිතා පිළිබඳව. ඊළඟට අපි බලමු ඔබෙන් අහලා තියෙන 8 වෙනි ප්‍රශ්නේ. සම්මා සම්බුද්ධ පච්චේක බුද්ධ අරහන්තක බුද්ධ යන තුන් ආකාරයට සත්‍ය අවබෝධ කරන බව ධර්මයේ දැක්වේ. එම තුන් ආකාරයට අපි කියනවා තුන්තරා බෝධිය කියලා. 9 දාන පරමත්ත පාරමිතා යනුවෙන් හැඳින්වෙන්නේ තම ජීවිතය දන් දීමයි. ඊළඟට 10 යමක් ආරම්භ කිරීමේදී ඉදිරිපත් වීමේදී හා නිරත වීමේදී නොපසුබසනා උත්සාහයෙන් කටයුතු කිරීමේ වටිනාකම වීරිය පාරමිතාවෙන් තමයි පෙන්눔 කරන්නේ. 11 නිවන් පසක් කිරීමට අවශ්‍ය මනා වූ පිළිවෙත් රකිනා බැවින් මහා සංඝරත්නයට කියනවා සුපටිපන්න කියලා. 12 සතර සංග්‍රහ වස්තුවට අයත් නොවන කරුණ වන්නේ සීලය. සතර සංග්‍රහ වස්තුවට අයත් නොවන එක තමයි සීලය. දානය, ප්‍රිය වචනේ, අර්ථචර්යාව, සමානාත්මතාවය තමයි සතර සංග්‍රහ වස්තු වන්නේ. ඊළඟට 13 පංචස්කන්ධයේවත් නාම රූප හේතු කොටගෙන ඡඩායතන නැත්නම් ආයතන 6. ඇස, කන, නාසය, දිව, මනස. මෙන්න මේවා තමයි ආයතන 6 කියන්නේ. ඇතිවන බව හේතුඵල ධර්මයේ සඳහන් වෙම ආයතන 6 සඳහන් වෙන්නේ මෙන්න මේ වචනවලින්. චක්කු ඒ කියන්නේ ඇස, සෝත කියන්නේ කන, ගාන කියන්නේ නාසය, જીවහා කියන්නේ දිව, කාය කියන්නේ කය, මන කියන්නේ මනස. මෙන්න මේ පිළිතුර තමයි නිවැරදි. ඊළඟට 14 බද්දාලි සූත්‍රයේ දැක්වෙන පරිදි ආහාරයේ ප්‍රමාණය දැන අනුභව කිරීමෙන් ලැබෙන යහපත් ප්‍රතිඵලයක් නොවන්නේ. ඒක නොවන්නේ කිව්වහම මේ වගේ තද කළු අකුරින් මුද්‍රිතව දෙන වචනයක් තියෙනවා නම් ඒ ගැන දැඩි අවධානයක් යොමු කරලා තමයි පිළිතුර අපි බලන්න ඕනේ. එතකොට මේ සූත්‍රයෙන් දැක්වෙන අදාළ කරුණක් නොවන එක තමයි මානසික බලය. ඒ කියන්නේ ආහාරයේ ප්‍රමාණය දැන අනුභව කිරීමෙන් ලැබෙන යහපත් ප්‍රතිඵලයක් නොවන එක තමයි මානසික බලය. ඊළඟට 15 කුසල කර්ම රැස් කිරීම හේතු කොටගෙන ප්‍රතිසන්දි සිත පහළ වේ යන්න සඳහන් අනුලෝම පටිච්ච සමුප්පාද ඉගැන්වීම වන්නේ සංකාර පච්චයා විඥානං යන්නයි. ඊළඟට 16
තමාට අහිත වූ අයහපත් දේ කිරීම ඉතා පහසුය. වැඩදායක යහපත් දේ කිරීම අපහසුය යන අදහස ඇතුළත් ධම්මපද ගාථාවේ මුල් දෙපදය. සුකරාණී අසාදුනි අත්තනෝ අහිතානිච කියන ගාථා පද දෙක. ඊළඟට 17 උපතිස්ස පිරිවැජ්‍ය ඇසූ ප්‍රශ්නයට පිළිතුරු ලෙස යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුං තථාගතෝ ආහ යනාදී ගාථා ප්‍රකාශ කළේ අස්සජී හිමියන් අපේ උපතිස්ස පිරිවැජයාට. ඊළඟට 18 ඒ කියන්නේ සැරියුත් හිමියන් වහන්සේගේ ගුරුතුමා විදිහට තමයි සලකන්නේ අස්සජි හිමියන්. ගිහි කාලේ උපතිස්ස පිරිවැජයා. එතකොට 18 බුදුදහමේ දැක්වෙන පරිදි යමක් ඇතිවීමට තවත් දෙයක් හෝ දේවල් කීපයක් බලපයි. එම අදහස ප්‍රකට වන බෞද්ධ සංකල්පයට අපි කියනවා පටිච්ච සමුප්පාදය කියලා. නැත්නම් හේතුඵල ධම කියලාත් කියනවා. ඊළඟට 19 යම්සේ ගසක මුල ශක්තිමත්ව නොගැලවී පවතින්නේද ඒ තාක්කල් එම ගස නැවත නැවත ලියලන්නාසේ පුද්ගලයාද නැවත නැවත සසර දුකට පත්වන්නේ. ඒකට කියන්නේ මොකක් නිසාද ඒක හේතු වෙන්නේ? තණ්හාව හේතු කොටගෙන තමයි මේ විදියට නැවත නැවත ඉපදීමක් සිද්ධ වෙන්නේ. ඊළඟට ත්‍රිශික්ෂාවේ සමාධි ශික්ෂාවට අයත් නොවන මාර්ගාංගය වන්නේ සම්මා ආජීව. ඊළඟට 21 ලොව නොවෙනස් වන කිසිදු පදාර්ථයක් නැති බව අවබෝධ කර ගැනීම පිණිස ඉවහල් වන බෞද්ධ භාවනා ක්‍රමය විදර්ශනා භාවනාවයි. ඊළඟට තමාට හැකියාව තිබියදීත් මහලු වියටපත් මව්පියන්ට නොසැලකීමේ ආදීනව දැක්වෙන සූත්‍ර දේශනාව පරාභව සූත්‍රයයි. 23 වෙනි ප්‍රශ්නේ සිංහාලෝවාද සූත්‍රයේ දැක්වෙන පරිදි දෙමාපියන් විසින් දූ දරුවන්ට ඉටු කළ යුතු යුතුයකම් අතරට අයත් නොවන්නේ නිවසෙහි වගකීම් පැවරීමයි. ඊළඟට ඒ නිවසෙහි වගකීම් පැවරීම එන්නේ ස්වාමියාගෙන් භාර්යාවට කියන ස්වාමි භාර්යා කියන යුතුයකම් කොටසට. 24 කවරෙක් සත්‍ය කියන්නේද කවරෙක් අසත්‍ය කියන්නේ දැයි සැක විමතිය මතු කිරීම සුදුසුය. සුදුසු තැන්හිම ඔබ තුල සැක ඉපදී තිබේ යන ප්‍රකාශය තුලින් කියවෙන්නේ සිතීමේ හා විමසීමේ නිදහස පිළිබඳවය. 25 උත්සාහයෙන් දෑතේ දෙපයේ මහන්සියෙන් දහඩිය හෙලා ධාර්මික රැකියාවක නිරත වීම වියග්ගපජ්ජ සූත්‍රයේ දැක්වේ. ඒකට කියනවා උට්ටාන සම්පදා කියලා. 26 මරණින් මතු පළමු ආත්ම භාවයේදී හෙවත් ඊළඟ භවයේදී විපාක දෙන කර්මයට කියන උපපජ්ජ වේදනීය කර්මය කියලා. ජනක කර්මයට බාධා පමුණුවන එහි බලය හීන කරවන කර්මයට කියන්නේ උපපීඩක කර්මය කියලා. 28 තිදොරින් සිදු කරන කුසල කර්ම අතර කාය කර්ම ගණයට අයත් නොවන කරුණ ගන්නේ අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ දැඩි ලෝභය. ඊළඟට 29 පළමුවන ධර්ම සංගායනාවේ මූලිකත්වයේගෙන ක්‍රියා කළේ මහා කාශ්‍යප තෙරණුවෝ. 30 බුදුන් සරණ යෙමි. බුත් සරණ යා යුතු යනුන් සෑම ඡේදයක් අවසානයේදීම දක්වමින් බුදුගුණ වර්ණනා කරමින් අමූර්තා වහ නම් ග්‍රන්ථය රචනා කළ කතුවරයා තමයි විද්‍යා චක්‍රවර්ති පඬිතුමා. ඒක ඕගොල්ලෝ දන්නවා. ඊළඟට 31 බුද්ධ ප්‍රතිමා නිර්මාණය හා වන්දනය ජනප්‍රිය වීමත් සමග ප්‍රතිමාවල ආරක්ෂාව සඳහා ගෘහයක් ඉදි වූ අතර එයට කියනවා පටිමාගරය කියලා. ඊළඟට අපි බලමු 32 වෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. පාලකයෙකු යුක්තිය හා සාධාරණත්වය ඉටු නොවන ලෙස ස්ව කැමැත්ත මත අගතිගාමීව කටයුතු කිරීමට කියනවා ඡන්දය කියලා. ඊළඟට තමා උපමා කොට අනුන් ගැන සිතන්නට උගන්වන ධම්ම පරියාය බුද්ධාමේ හැඳින්වෙන්නේ අත්ූපනායික ධම්ම කියලා. ගර්භයේ හැඩය කලයක ස්වරූපයක් ගොඩනංවන ලද ස්තූපයට කියන්නේ ඝටාකාර ස්තූපය කියලා. ඊළඟට 35 තෙවැනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵල ගණයට අයත් නොවන්නේ ධර්ම විනය රැකගෙන යාමට බානක පරපුරට පැවරීම. මේක පළවෙනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක්. ඊළඟට 36 එවකට පිරිහී තිබූ ආගම දහම හා බෞද්ධ අධ්‍යාපනය නගා සිටුවීමේ අරමුණින් දේශ හිතයිසී පිරිත් සමග එකතු වී පරම විඥානාර්ථ බෞද්ධ සමාගම පිහිටවනු ලැබුවේ හෙන්රි ස්ටීල් ඕල්කට් තුමන් විසින්. වැලිවිට සිරි සරණංකර මහින්පාණන් වහන්සේ විසින් රචනා කරන ලද ග්‍රන්ථවලට ඇතුළත් නොවන ග්‍රන්ථය තමයි බුදුගුණා ලංකාරය. ඊළඟට 38 දුටුගැමුණු මහරජතුමන් විසින් ඉදි කරනු ලැබූ ආගමික ගොඩනැගිලි පමණක් දැක්වෙන පිළිතුර මිරිසවැටිය රුවන්වැලි සෑය ලෝවා මහපාය. ඊළඟට 39 මහනුවර රාජධානි යුගයට අයත් සිතුවම් දක්නට ලැබෙන ස්ථානය වන්නේ මැදවල ටැම්පිට විහාරය.
ඊළඟට 40 බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුධාතුව තැන්පත් කොට දෙවන පෑතිස් රජතුමා ගොඩනැංවූ ස්තූපය වන්නේ ථූපාරාම දාගැබයි. ඉතින් දරුවනේ අදත් අපි මේ විදිහට මේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරා. ඉදිරි දිනක තවත් ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවකින් අපි එනවා. ඒ වගේම ඕගොල්ලන්ගේ රචනාමය ප්‍රශ්න පත්‍රය කියන්නේ දෙවෙනි කොටසටත් පිළිතුරු අපි පසන් නිවසින් මීට කලින් සාකච්ඡා කරලා තින ඔබේ වැඩි දියුණුව සඳහා ඔබේ ප්‍රතිඵල ඉහළ නැංවීම සඳහා ඒ පාඩනුත් ඔබ පරිශීලනය කරන්න. එහෙනම් සියලු දෙනාට තෙරුවන් සරණයි.